අයිපෝන පොටම අපි මේ ෆයිබර් ටෙස්ට් ඉක්විප්මන්ට් ගැන පොඩ්ඩක් කතා කරන්න යනවා. මේ තියෙනවා අපිට මේ ටෙස්ට් ඉක්විප්මන්ට් ගණනාවක්. මේකට අපි කියනවා ඔප්ටිකල් පවර් මීටර් එක පවර් මෙෂර් කරන්න ගන්න එක. ඔප්ටිකල් පවර් එක මෙෂර් කරන්න. ඔප්ටිකල් ලයිට් සෝස් එක තියෙනවා. BFL එකේ තියෙන විෂුවල් ෆෝර්ස් ලොකේටර් එක. ඊට පස්සේ ෆයිබර් ඉන්ස්පෙක්ෂන් ස්කෝප් එක අපි පාවිච්චි කරලා මම මේ ඉක්මනට කියන්නේ නම් මේවා ගැන වෙනවා දෙන්න දෙවි මට අවශ්‍ය. මේ ලයිව් ෆයිබර් ඩිටෙක්ටර් එක දීලා ෆයිබර් එක ලයිව් නැද්ද කියලා බලන්න පුළුවන්. ඒ ඩේටා ට්‍රැෆික් ෆ්ලෝ එලිවේටර් කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි මේ ඉක්විප්මන්ට් එක ටෙස්ටිං වලට ගන්න. මේක අපි කියන OTDR එක. රියල් ටයිම් ඩොමේන් රිෆ්ලෙක්ටෝමීටර්. OTDR. ඒතර මේ OTDR නත් උදායවට අපි කියන්නේ OTDR එක කියලා අපි අද කතා කරන්නේ යන්නේ ප්‍රධාන එක්ස්පෝ OTDR එක. මේක මේ ඩීප් ටච් එකක් දුන්නා වගේ මේ ඉතින් මැක්ස් ටෙස්ට් එක කියලා ඕපන් වෙනවා. ස්ටාර්ට් වෙනවා මේක ටිකක් ලෝඩ් වෙන සාමාන්‍ය කාර්යයක් කරනවා. ඊට මේක ඔන්ලයින් පස්සේ ඔයාලට පේන්න බලන්න පුළුවන් මෙතන විවිධ අයිකන් ටිකක් ලෝඩ් වෙනවා. මේ බලන්න OTDR එතන මෙතන තියෙනවා IOLM ඊට පස්සේ මෙතන තියෙනවා VFL ප්‍රධාන වශයෙන් අපි මේ තුන තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව තව තියෙනවා මේ ෆයිල් සේව් කරගන්න settings ඊට අමතරව මේ analysis එකක් තියෙනවා මේ data ටික කොහොම analyze කරගන්න. ඒ විදිහේ දේවල් තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ OTDR එක. මේකට අපි මේ OTDR එක මෙහෙම ඕපන් කරා මේ ඉන්ටර්ෆේස් එකට එනවා. මේ ඉන්ටර්ෆේස් එකක් මේ විදිය ඩිස්ප්ලේ එකක් අපිට එනවා. ටැබ්ස් ගන්නවා තියෙනවා, ටූල්ස් ගන්නවා මේ පැත්තේ තියෙනවා. හරිද? එතකොට මේ අපි ටෙස්ට් කරන්න යන්නේ මෙන්න මේ විදිය ලින්ක් එකක්. මේ බලන්න. මෙතන පැච් කෝඩ් එකක් අපි ලින්ක් කරගෙන තියෙනවා. ඊළඟ මෙතන තව 50 minutes පැච් කෝඩ් එකක් තියෙනවා. ඊට ගියාර ෆයිල් එකක් තියෙනවා මේ වගේ. මේ සාසිලාම මෙතන තව මේකට තව එකක් ලින්ක් කරන් තියෙනවා. ෆයිල් එකක්. මේ ඔක්කොම මේ කප්ලර්ස් වලින් දාගෙන තියෙනවා. ඔයාලා දන්නවා මේ ෆයිල් එක ටෙස්ට් කරනකොට මේ ඩෙඩ් සෝන් එකක් ඇඩ් වෙනවා. ඩෙඩ් සෝන් එක තියෙනවා. ඩෙඩ් සෝන් එක මේ එරර් එක ඕවර්කම් කරන්න අපි පාවිච්චි කරන ලොන්ච් කේබල් කියන මෙන්න මේ විදිය 50 මීටර් පැච් කෝඩ් එකක් තමයි ඒ වැඩේට පාවිච්චි කරන්නේ. මේකේ පෝට්ස් ගත්තා. මෙතන තියෙනවා සිංගල් මෝඩ් ලයිව් මේ පෝට් එක. ඊට සිංගල් මෝඩ් නෝමල් ලයිව් නැති මේ වගේ ලින්ක්ස් ලයිව් නැති කියන්නේ ඇක්ටිව් ලින්ක්ස් තමයි අපි ලයිව් කියන්නේ. ඇක්ටිව් නැති ලින්ක්ස් අපි මේ විදියට කියන්නේ අපි නෝමල් ලින්ක්ස්. ඊට අමතරව මෙතන VFL එක තියෙනවා. ඒ විදිහ පෝට්ස් ගන්නවත් මේකේ තියෙනවා. අපි දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේක. මේකේ මෙතන තියෙනවා කොළ පාට බෝඩර් එකක් තියෙනවා. මේ බෝඩර් එකෙන් පෙන්නන්නේ අපි මේකට ගහන්න ඕන APC එක. හරි ඇන්ගල් පොලිස් කනෙක්ටර්. අපි දැන් මේකට පැච් කරා SC APC එකක්. ඉන්පස්සේ අපි දන්නවා මේක ලයිව් නැති එකක් අපි ටෙස්ට් කරන්න යන්නේ. ඒකෙන් අපි මේකට මෙන්න මේ හරි ඩවුන් ඇරෝ කී එකක් තියෙනවා. ඒක අපි ටෙස්ට් ක්ලික් කරාම මෙතනට එනවා මේ සිංගල් මෝඩ් ලයිව් සහ සිංගල් මෝඩ් විතරක් තියෙනවා. මේ මෙතන සිංගල් මෝඩ් ලයිව් කියන එක දාන්නේ. මොකද අපි ලයිව් නොවන එක තමයි ටෙස්ට් කරන්නේ. මේක දාගෙන මෙතන තියෙන රේන්ජ් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන කිලෝමීටර්ස් ගන්න කොච්චරක් දුරට ටෙස්ට් කරන්න යන්නේ කියන එක. පල්ස් එක කොච්චරක් දුරට තප්පර ගානක වදින්නේ මෙතන බලාගෙන දා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඩියුරේෂන් එක මේ කොච්චරක් වෙලා මේ පල්ස් එක අපි ලින්ක් එකට ඉන්ජෙක්ට් කරනවාද කියන ටයිම් එක මෙතන දා ගන්න පුළුවන්. අපි ඒවට ඕන අපි ඒවා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මෙහෙම. මේ විදිහට ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක කොහොමද තියෙද්දි ඔටෝ දෙන්නත් පුළුවන්. ඔටෝ දුන්න ගමන් මේ ඔටෝ ඇඩ්ජස්ට් වෙනවා. මෙතන විතරක් අපිට වෙනස් කරන්න පුළුවන්. ඔතන අපර 15කට දාලා මේකේ ස්ටාර්ට් එක දෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන ඔපරේට් මේක ප්‍රෝග්‍රස් වෙනවා. හරි. ඊට පස්සේ අපිට මේ තප්පර දැන් මෙතන මේ තාපයක ටෙස්ට් වෙනවා. මේක තියෙන ඕනින් එක මේ බලන්න. laser is on. laser light එකක් දැන් මේකට ඉන්ජෙක්ට් වෙවි යනවා. ඒක අපි මේකේ පරිස්සම් වෙන්න ඕන. මේ මාර්ක් එකක් දාලා තියෙන එක. මේ ටෙස්ටිං එකෙන් පස්සේ අපිට මෙන්න මේ විදිහ බැක් ස්කැටරින් එකක් ඇවිල්ලා ඒක
ඩිස්ප්ලේ එක අපිට මෙන්න මේ විදිහට පෙන්වනවා. මෙතන ගත්තොත් මේ පැත්තේ ගත්තොත් මේ සිම්බල් වගේක් තියෙනවා. මේ සිම්බල් වගේ එක එක දේවල් ඩිනෝට් වෙනවා. අපි මෙතන ප්‍රධාන මේ ටෙස් කරොත් මේ තියෙන්නේ බලන්න. මේ ලින්ක් එක පුරාවටම තියෙන සිම්බල් වගේක් තියෙනවා. හරි. අපි පොඩ්ඩක් මේක උඩට අරන් බලමු. පළවෙනි මේ තියෙන්නේ ඔයාලට පේන මේ ඇරෝ හෙඩ් එකකින් හදපු ස්ටාර්ට් එකක් තියෙනවා. මේකට අපි කියන ස්පෑම් ස්ටාර්ට් එක කියලා. ඉන්පස්සේ non reflective event එකක්, reflective event ඊට පස්සේ එහෙම ගණනාවක් පහළට යනවා. පහළදී අපිට හම්බ වෙනවා ෆයිල් එකේ end එක ස්පෑම් එකේ end එක මෙන්න මේ වගේ මෙතනදී හම්බ වෙනවා. එතන මේ එක එක කොටස් වල මේ කොටස් දෙකේ ඉඳලා 9 දක්වා තියෙනවා. මේ 9 දක්වා කොටස් වල loss එක සහ සවිස්තරාත්මකව මේක තියෙනවා. ඒක අපි ආය අංක කරගත්තොත් මෙන්න මෙතනට ගියොත් ඒ ආයෙමත් අපිට ලින්ක් එක අපිට පෙන්නන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ස්ටාර්ට් එක මේ පළවෙනි මේ non reflective event එක, reflective event එක, ආයෙ තව reflective event එකක් තියෙනවා. non reflective event එකක් තියෙනවා. දැන් මෙතන non reflective event සහ reflective event විදිහට බොහෝ වෙලාවට splicing point තියෙනවා. non reflective event විදිහට මේවා වගේ reflective event විදිහට තියෙනවා. අපි දාපු මේ couplers එන්න මේවා reflective event විදිහට මෙතන තියෙනවා. right. එතකොට මේ අපි බලමු තව මේකේ tools තව කොහොමද පාවිච්චි කරන්න කියලා. right. ඔන්න අපි බලමු මේකේ තියෙන මේ tools ටික මොනවද කියලා අපිට මේක ටෙස්ට් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එක move කරන්න පුළුවන්, screen එක move කරන්න පුළුවන් පාවිච්චි කරන මෙන්න මේ tool එක. ඊළඟ එක අපිට මෙන්න මෙහෙම ස්පෙસિෆික් කොටසක් හරි ඒක විශේෂිත කොටසක් ලාර්ජ් කරලා බලන්න පුළුවන්. මෙන්න මේ වගේ කොටුවක් කරලා highlight කරන්න පුළුවන්. highlight කරලා අපි මේ කොටස විතර අපිට තව zoom කරලා බලන්න පුළුවන් මොකද්ද මෙතනදී ප්‍රශ්නේ. හරි මේ දෙවෙනි එක. ඊළඟ එක මේක zoom කරන්න පුළුවන්. zoom in zoom out. ඊළඟ එක අර වගේම තමයි පිච් එක වැඩි කරලා බලන්න පුළුවන්. එතකොට මේ එක පොයින්ට්ස් ටික අපි ටෙස්ට් කරමු. පොයින්ට්ස් ටික 1 to දැන් මේ 1 to 9 වගේ ඒ පොයින්ට්ස් ටික අපිට එහෙමම අහු වෙනවා. මේක අපිට පුළුවන් තව මේ ස්ක්‍රීන් එක විශාල කරලා මේ වගේ ගන්න. මේක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ උඩ තියෙනවා ටැබ්ස් වගේ. මේක සමරි එකක් ගන්න පුළුවන්. සමරි එකක් මේ බලන්න. මේ සමරි එකේ තියෙන ස්පෑම් ලෙන්ත් එක මෙන්න මෙච්චරයි කියලා. කොච්චරද? 2.7104 කියලා කිලෝමීටර්ස්. කිලෝමීටර් 2යි මීටර 710යි සෙන්ටිමීටර 7යි. අන්න තමයි මේකේ අතේ. එතකොට මේකේ ටෝටල් ලොස් එක ඒ විදිහ දේවල් ටික මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙෂර්මන්ට් ගත්තොත් 5 එකේ කොච්චර ලොස් එකක්ද මේ ස්පෑම් එක ඇතුලේ වෙන්නේ කියන එක මේකෙදී අපිට මේක බලා ගන්න පුළුවන්. මේකෙත් අපිට කර්සර් එක එකට මේක ඇඩ්ජස්ට් කරලා විස්තර දැනගන්න පුළුවන්. ඒක කර්සර් එක එකට ඇඩ්ජස්ට් කරලා ඒ වගේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය විශේෂිත පොයින්ට් දෙකක් අතරේ මොකද්ද මේ තියෙන කේස් එක නැත්නම් මොකද්ද මේ ෆෝල්ට් එක කියන එක අපිට බලමු. මේ අපි දැන් මේ ලොකු ස්පයික් එකක් තියෙන කොටස් දෙකක් අපි අරගෙන බලමු කොහොමද එන්නේ කියලා. මෙතන අපි ගත්තා. එතන එනවා මෙන්න මේ වගේ ලොකු ස්පයික් එකක්. right. ඇත්තටම අපිට මේකේ ආයෙත් OTDR ටෙස්ට් කරන්නේ මේ ටෙස්ටර් එකේ ෆන්ක්ෂන්ස් ටික කියලා දෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔයගේ ෆන්ක්ෂන්ස් ටිකක් රිෆ්ලෙක්ටිව් ඉවෙන්ට් ගණනාවක් තියෙනවා. ඉතින් මේක ෆයිල් එන්ඩ් එක බැලුවොත් එතන ටැබ්ස් තුනක් තියෙනවා. ඒ ටැබ්ස් තුනේ පළවෙනි එක ඉවෙන්ට් එක. ඊළඟ ඉවෙන්ට් එක කියන්නේ එක ඉවෙන්ට් එකකින් තව ඉවෙන්ට් එකකට අපි ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන ඉඳලා මෙතනට කියලා අපි හොයාගත්ත ක්‍රියේට් කරගත්ත ඉවෙන්ට් එක. ඊපස්සේ සෙක්ෂන් ගත්තොත් ඒ දෙක අතර
මේ සෙක්ෂන් එකේ අතර ලොස් එක ඊට විස්තර අපිට මේජස් කරලා හොයාගන්න පුළුවන්. OLM එක ගත්තත් ඒ වගේ විස්තරයක් තමයි එන්නේ. A to B OLM එක ඔන්න ඔය වගේ කියලා එන්නේ. මේක තියෙන්නේ මේ බලන්නකෝ මේ එක ඉවෙන්ට් රිෆ්ලෙක්ටිව් ඉවෙන්ට් නන් රිෆ්ලෙක්ටිව් ඉවෙන්ට් ප්ලේස් වෙලා තියෙන ඉතින් දෙක ක්‍රොස් මාක් එකක් තියෙන ඔක්කොම ඒවා ලොස් එක වැඩි හයි ලොස් ෆේරියස් තියෙනවා. ඒතර මේක ඕකේ වෙච්ච එකක් ඉවෙන්ට් එකක් අනිත් ඔක්කොම වගේ අවුල් වෙච්ච ක්වොලිටි ආ තියෙන. අපි එකක් ප්‍රෙස් කරලා බලුවොත් මේ ප්‍රෙස් කරලා බලුවොත් ඒක ගැන විස්තරය අපිට ගන්න පුළුවන්. කියන ටැබ් එක ක්ලික් කරාම ඒක මෙහෙම ලෝඩ් වෙනවා. මේකේ ෆන්ක්ෂන්ස් එක ගත්තොත් නැත්නම් මේ ටැබ්ස් වලින් ගත්තොත් අපි මේ අර වගේම තමයි ස්ටාර්ට් එක දෙන්න ඕනේ. ඊට කලින් මේක සිංගල් මෝඩ් ලයිව් ද නැති කියන දා ගන්නවා. අපි දානවා ලයිව් නෝන් එකට. ඊට පස්සේ අපිට මේ වේව් ලෙන්ත් එකක් දා ගන්න පුළුවන් වන්න. දැන් ආවල මේ ස්ටාර්ට් එක දෙනවා. ස්ටාර්ට් එක දුන්නාම අර වගේම තමයි මේක ප්‍රොසෙස් වෙනවා. මේක පේනවා නේද? ප්‍රොසෙස් වෙනවා. ප්‍රොසෙස් වෙලා හැබැයි මේකේ ලින්ක් එක ෆේල් කියලා තමයි වැටෙන්නේ. ෆේල් කියලා වැටෙනවා. නමුත් අපිට මේකේ කොම්පෝනන්ට් එක මෙහෙම ලස්සනට පෙන්වන්න ගන්නවා. ඒකේ IOL එක ගත්තම ඒකෙත් මේ ඉවෙන්ට්ස් ටික අපිට මේකේ බලන්න පුළුවන්. වෙන වෙනම මේ වගේ performance with losses ඔය වගේ තියෙන එක බලා ගන්න පුළුවන්. info බලන්න පුළුවන්. මේ ඉවෙන්ට්ස් වල info බලන්න පුළුවන්. මේ summary එකක් බලන්න පුළුවන්. එතකොට ඔය වගේ වැඩි ටිකක් දෙන්න. මේ ලින්ක් එකේ දිග 2.6006 කිලෝමීටර්ස් කියලා පේනවා. ඊට පස්සේ මේ ස්ටාර්ට් එක අතන VFL එක ක්ලික් කරාම මේ VFL එක අපිට මෙහෙම ඔන් කරගන්න පුළුවන්. ඔන් ඔතන දාගන්න පුළුවන්. ඔන් ඔෆ් ලින්ක් එක දාගන්න පුළුවන්. හැබැයි මේ පෝට් එක අපි චේන්ජ් කරගන්න ඕනේ මෙන්න මෙතන. VFL එක වදින මේ පෝට් එක වෙනස් කරගෙන ගහගන්න. ඒක වෙනවා. VFL එක. හරි good morning මේ දීපයක් කවුට්ලා දෙන අපි දැන් මන්නාල්ලේ ඉන්නේ කිනිගම කැබිනට් එක මේ ෆයිබර් කැබිනට් එක. එතකොට තව එහයින් තියෙන දීපයක් කවුට්ලා දෙන අපි මේක XO OTDR එකකින් චෙක් කරලා ෆෝල්ට් එක ඩිටෙක්ට් කරන්න යන්නේ. අපි ෆෝල්ට් එක බලන්න යන්නේ මේ මෙන්න මේ DP තමයි අවුට් වෙලා තියෙන්නේ. FDP 23 කියන එක. අපි ඒකට අපේ OTDR එක මෙතන 23ට දාගෙන තියෙනවා. ඒකේ ලොන්ච් කේබල් ඉදලා අරන් ඇවිල්ලා අපි මෙතනට දාලා තියෙනවා. අපි දාලා තියෙන්නේ මේ normal port එකට සිංගල්. ඒක අපි මේකේ range එක 2.5 දාලා තියෙනවා. pulse එක 30 දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන duration එක මම 50 වලට වෙනස් කරා. ඊට පස්සේ අපි මෙතන start එක දෙමු. දප්පර 15 කවුන්ට් අපිට මෙන්න ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙතන ලොකු ස්පයික් එකක් පේන්න තියෙනවා. මීටර් 607.4 තමයි පෙන්වන්නේ. ඔන්න මේක තමයි DP එක. මේ DP තමයි සම්පූර්ණ ලොස් වෙලා තියෙන්නේ. එතකොට මේ DP එක ඇත්තෙන් අපි ස්ප්ලිට් එක ළඟ කඩලා කනෙක්ටර් එකක් ගහලා බැලුවා මේ OTDR එක දාලා. එතකොට පෙන්වන්නේ මෙන්න මේ වගේ. මීටර් 100කින් තමයි අපිට පෙන්වන්නේ. හරි 0.1යි නේ පෙන්නන්නේ. ඒ කියන්නේ මීටර් 100කින් තමයි ඩිස් එකක් පෙන්නන්නේ. ඒ කියන්නේ ඍණ 70යි dBm එන්නේ. ඒ කියන්නේ ඩිස් එකක් කැඩිලා සම්පූර්ණ කැපිලා හෝ කැඩිලා තියෙනවා. දැන් අපි මීටර් 100 අර පැත්තට හොයාගෙන යන්න ඕන. ඊට අමතරව මෙතන අපි කනෙක්ටර් එකක් ගහලා සිංගල් ෆයිබර් එකට ඒ පැත්තට VFL එක දාගෙන තමයි මේ යන්නේ. DP ඉඳලා මීටර් 104ක් අපි බලාගෙන ඇවිල්ලා ෆිසිකලි බලන් ඇවිල්ලා හොයාගත්ත මෙන්න මෙතන මේදි ෆෝල්ට් එකක් තියෙනවා. මේ හරිය තියෙන්නේ මෙන්න මේ විදිහ ඩැමේජ් එක. ඒක ඉබේ වෙච්ච යන්නේ මේ රිලව් විසින් හපා දමලා. මෙන්න මේ හරි කෝ එකක් තමයි ගිහිල්ලා ඇත්ති කියලා විශ්වාස කරනවා. ලයිට් එකට නම් අපිට මේ පේන්නේ නැහැ. සමහරට මේක මැදින් වෙනවා ඇති. මෙතන මේ ගොඩක් හපලා දින නිසා අපි හිතනවා මෙතන තමයි ෆෝල්ට් එක කියලා. ට්‍රේස් කරගන්න වෙන්නේ ඔහොම තමයි. එහෙනම් thank you very much.